ඇටවලු බෝල ජොයින්ට් රවුන්ඩ් about සිග්නල් ලයිට් පහු කරගෙන අනිත් කකුලෙන් ඔන්න ඔහොම පිට වෙනවා. හරිද? අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලා. අඩෝ ගෑන් ළමයි එහෙම ගෙවල් වල ඉද්දි ඔහේ කකුල් ඈත් කරගෙන ඔහේ ඉන්නවා. අම්මා බයින වෙලාවට තෝ ගෙවල් ලං කරගනින් ඕක. හිරි වැටිලා. ඔය ඇඟ හිරි වැටිලා ඔහොම කරගෙන ඇස් දෙක ලොකු කරගෙන ඉන්නවා. ඔතනින් යනවා අම්මා. අම්මා මොනෝ ගියේද? අනිවාර්යෙන් පොල්ලක් අරගෙන හොඳට ගහයි හරි තොට කිව්වා කාලකන්ණියක්. ඔයා ගෙදර ගිහිල්ලා ආයෙ අම්මලාට කියන්න එපා. සර් කිව්වා අකුණු ගහන වෙලාවට ෆෝන් එකට වදින්නේ නැහැ කියලා. ඔයා යූස් කරන්නේ ඒක ඔයාගේ වාසියට තියාගන්න එපා. සමහර ළමයි ඉන්න බං ඒක වාසියට තියාගන්නවා. අම්මට ගිහින් කියනවා. සර් කිව්වානේ මේ ෆෝන් වලට අකුණු වදින්නේ නැහැ කියලා. වැස්ස වෙලාවෙත් පාවිච්චි. වේගي අඩු සතෙක් අපි ගමු. ලෝකේ වේගي අඩුම සතා කවුද? ස්ලොත් කියන සතා. හරි ස්ලොත්. අපි මට අඳින්න දෙන්නේ. මෙයා මැරෙනවා කියලා හිතන්නකෝ. ඇත්තටම නම් මං කියන්නේ මැරෙන්න එපා. මේ ಜಾතිත් මං දියුණු වෙන විදිය දිහා බලාගෙන ඉන්න ඕනේ. දෙහෙදි හරි මේක තෙත ලයිට් කණුවක් හරි එහෙම නැත්නම් ගහක් හරි කියලා හිතන්නකෝ. අකුණක් වදිනවා ගහකට. නැත්නම් තෙත ලයිට් කණුවකට. හරිද? දැන් මෙතන ඉන්න නිසංසලා මෙන්න මේ ලයිට් කණුව එහෙම නැත්නම් ගහ මොනව කරන් දින්නේ? අල්ලගෙන ඔහොම ඉන්නේ. කියන්නේ ගහට හේතු වෙලා ඉන්නේ කියලා ඔයා හිතන්න. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ ගහට වදින අකුණ ගහ දිගේ ඇවිල්ලා කෙලින්ම පොළවට යන්නේ නැහැ පුතෝ. ඊට වඩා ලේසි මෙයාගේ ඇඟ හරහා කකුල් හරහා ඔන්න පොළවට භූගත වෙන එක. තේරෙනවද? ඒ කියන්නේ අකුණ මෙහෙම යනවා මේ. ඔහොම ඇවිල්ලා ඔන්න ඔහොම යනවා. පැහැදිලිනේ? අන්න ඒ වගේ අකුණකට තමයි අපි කියන්නේ ස්පර්ශ අකුණක්. ඇයි ස්පර්ශ අකුණක් කියන්නේ? මේ නිසංසලා මෙන්න මේ ගහ මොනවා කරන් ඉන්නවද යා? ස්පර්ශ කරගෙන ඉන්නවා, අල්ලගෙන ඉන්නවා. හරිද? ඕක මතක තියාගන්න මම වාගෙන් ඉස්සරහට ප්‍රශ්න වගේක් අහනවා. ඒතකොට ඔයාලට මේ දෙක ඕන වෙනවා ඈ. හරි ඊළඟ එක පියවර අකුණු. පියවර අකුණු කියලා කියන්නේ අකුණක් ඇවිල්ලා පොළවට භූගත වෙන ඔහොම. පොළවට භූගත වෙනවා. හරිද? මොනවා හරි ක්‍රමයකින් භූගත වෙනවා. එක්ක කෙලින්ම ඇවිල්ලා ඔහොම භූගත වෙනවා. භූගත වෙනවා කියන එක දන්නවන්නේ පොළවට යනවා. ඊට පස්සේ ඒ අකුණ ඒ ආසන්නයේම ඉන්න මිනිස්සෙක්ගේ එක කකුලකින් ඔහොම ඇතුළු වෙලා හරිද? ඇටවලු බෝල ජොයින්ට් රවුන්ඩ් about සිග්නල් ලයිට් පහු කරගෙන අනිත් කකුලෙන් ඔන්න ඔහොම පිට වෙනවා. හරිද? අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? පියවර අකුණක්. තේරෙනවද නේද? දැන් විභාගෙට ලියන්න නැහැ පුතෝ හොඳේ. පියවර අකුණක් කියන්නේ මොකක්ද ඇහුවොත් ඔයා ලියනවා. භූගත වුණ අකුණක් එක පාදයකින් ඇතුළු වී ඇටවලු බෝල ජොයින්ට් රවුන්ඩ් about සිග්නල් ලයිට් පහු කරගෙන අනිත් කකුලෙන් පිට වෙනවා. එහෙම ලියන්න යන්නේ නැහැ. හරිද? ඒක ලියන්න ඕන. භූගත වූ අකුණක් එක් පාදයකින් ඇතුළු වී අනෙක් පාදය හරහා පිටවීම. පැහැදිලි නේද කියන එක? එහෙම ලියන්න ඕනේ. හැබැයි ඔහ මතක තියාගන්න අර විදිහට මතක තියාගන්න. පැහැදිලිද? ඔයා තව යාළුවෙක්ට කියලා දෙද්දිත් ඒ විදිහට කියලා දෙන්න. ඒතර ඔයාට මතකෙ හිටනවා වැඩි. හරි නේ? මට කියන්න මේ වගේ පියවර අකුණකින් ආරක්ෂා වෙන්න නම් අපි මොනවද කරන්න ඕන දේවල්? ඈ? සරප්පු දාන එක. මෙහෙමයි පුතෝ. සරප්පු දාලා යම් ආරක්ෂාවක් හම්බෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒක හරියටම කියන්න බෑ. මොකද අකුණේ වෝල්ට් එකයි අකුණේ ඇම්පියර් ගානයි, ඒ කියන්නේ ධාරාවයි ගොඩක් වැඩි නම් සමහරක් වෙලාවට මේ චූටි බාට කෑලි දෙකක් දාලා ආරක්ෂාවක් හම්බෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? හරි. සාමාන්‍යයෙන් ඉතින් එහෙම මේ හොඳ පවර්ෆුල් අකුණකින් ආරක්ෂාවක් හම්බෙන්න නම් සෙන්ටිමීටර් 10ක් 15ක් උස තියෙන ඝනකමක් තියෙන සරප්පු ජෝඩුවක්වත් දාන්න ඕනේ. ඉතින් එහෙම සරප්පු ලෝකේ නෑ. තේරෙනවනේ? ඔය අකුණකින් ආරක්ෂා වෙන්න ලෝකේ හොඳම ස්ථානේ තමයි ෂටර්ස් වහපු වාහනයක් ඇතුළත. එහෙම නැත්නම් හොඳ ගොඩනැගිල්ලක් ඇතුළත. පැහැදිලි නේද? හරි. ඒතොර මේ පියවර අකුණු වලින් ආරක්ෂා වෙන්න වැදගත්ම දෙයක් තමයි පුතෝ කකුල් දෙක පුළුවන් තරම් අකුණු ගහන අවස්ථාවවලදී ළඟින් තියාගන්න එක. පැහැදිලි නේද? දෙය සමහරක් වෙලාවට ඔය ගෑන් ළමයි එහෙම ගෙවල් වල ඉද්දි ඔහේ කකුල් ඈත් කරගෙන ඔහේ ඉන්නවා. අම්මා බයින වෙලාවට තෝ ගෙවල් ලං කරගනින් ඕක. හද්දකින් තියනවනේ. එතකොට ඇත්තටම මම මේ ඕගලන්ගේ අම්මා ඒ විදිහට ඔයාලට බනින්න ඕන විශේෂයෙන්ම මේ අකුණු ගහන වෙලාවට. ඇයි මේ කකුල් දෙක ඈත් වුණොත් මේ පියවර අකුණු වලින් ඇඟට වෙන හානිය වැඩි. ඒ හින්දා හොඳම දේ තමයි අකුණු ගහන වෙලාවට කකුල් දෙක මොනවා කරන් ඉන්න එකද කියන්නේ. කකුල් දෙක ඈත් කරන්න නැතුව පුතෝ පුළුවන් තරම් ඔන්න ඔහොම ලං කරගෙන ඉන්න එක. තේරෙනව නේද? හරි. දැන් මට ඔයා හිතලා කියන්න ඕනේ
ඔයා ළඟ තියෙන ස්මාර්ට්ෆෝන් එකට හරිද අකුණු වදිනවද නැද්ද? එක උත්තරයක් දෙන්න. අත උස්සන්න අකුණු වදිනවා කියන අය. වදිනවා. අකුණු වදින්නේ නැහැ කියන අය. කීව දෙනයි. හරි. මෙහා ගන්නකො පුතෝ. මේ මතේ ඔය ලංකාවේ තියෙන මත වෙනස් කරන්න හරි අමාරුයි බං. හොඳද? ලංකාවේ ගොඩාක් මිනිස්සු හිතාගෙන ඉන්නේ හරිද? ස්මාර්ට්ෆෝන් වලට අකුණු වදිනවා කියලා. ඇත්තම කතාව බං එහෙම ස්මාර්ට්ෆෝන් එකට අකුණක් වදින්නේ නැහැ. තේරුණාද? හරිද? පොඩ්ඩක් ඉන්නකෝ මම කියලා දෙනවා පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ හරියටම. හරි ඊට පස්සේ ප්‍රශ්න අහන්න. හරි. සමහරක් වෙලාවට ගෙදර මේ ඔයා ෆෝන් එක පාවිච්චි කරන වෙලාවට ඔයා හිතන්න ඕන වැස්සක් ආව නැත්නම් අකුණක් ගැහුවා. ඒ වෙලාවට අම්මා කෑ ගන්නවා. තෝගේ අතේ තියෙන ලබ්බ විසික් කරපන්. ඕකින්ද තමයි කවදාද ගෙයක් ගිනි තියන්නේ. අද්දකින් දිනවනේ. හරි. ඒ නැතත් අකුණක් ගහන ශනිකව ඔයාගේ අතේ ෆෝන් එක තිබ්බොත් ඔයා මොකද කරන්නේ? විසික් කරනවා නේද? බය වෙලා විසික් කරනවා නේ. මෙයා ගන්න. ෆෝන් එකට අකුණු වදින්න පුළුවන් විශේෂ එක අවස්ථාවක් තියෙනවා. ඔයා ෆෝන් එක චාර්ජරයට ගහලා යූස් කරොත් නම් හරිද? අකුණු වදින්න පුළුවන්. මට බුද්ධිමත් හිතලා කියන්න. ඒ වදින අකුණ පියවර අකුණක්ද ස්පර්ශ අකුණක්ද කියන්න. ඔව්. ඒ වදින්නේ ස්පර්ශ අකුණක්. ඇයි ඒ? ඔයාගේ ෆෝන් එක ඔයා මොකට ගහලාද? කරන්ට් එකට සම්බන්ධ කරලා. එතකොට ඔයා හිතන්න නිකන් හරි ගෙදරට අකුණක් ඇවිල්ලා. ඕගලන්ගේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රිසිටි එකට අකුණ ඇතුළු වුණොත් ඒ අකුණ චාර්ජින් කේබල් එක දිගේ කොහෙට එනවද කියන්න. ඔයාගේ ෆෝන් එකට එන්න පුළුවන්. එතකොට ඔයාගේ ෆෝන් එක හරහා ඔයාට අකුණක් වදින්න පුළුවන්. තේරෙනව නේද? මම මේ නිකමට කියනවට ඔයා හිතලා බලන්න. ඔයා ෆෝන් එක චාර්ජරයට ගහලා. හරිද? ෆෝන් එක අතේ තියාගෙන ඔබනවා. අකුණක් ඇවිල්ලා ගහනවා ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි එකට. හරිද? ගෙදර ඉලෙක්ට්‍රිසිටි එකට ගහනවා. එතකොට ඒ අකුණ කෙලින්ම අර චාර්ජරයේ දිගේ ඇවිල්ලා ඔයාගේ ෆෝන් එකට එනවා. ඔයාට අකුණ වදිනවා. ඔයා අකුණක් වැදිලා ඔහොම කරන් ඇඳේ ඉන්නවා. අකුණක් වැදිච්ච පළියට පුතෝ මැරෙන්නේ නැහැ. හරිද? සමහරක් වෙලාවට මැරෙනවා, සමහරක් වෙලාවට ඇඟ හිරි වැටෙනවා. හරි දැන් අපි හිතමු ඔයාගේ වාසනාවට ඔයාට අකුණ වැදිලා මැරිලා නැහැ. හැබැයි ඇඟ හිරි වැටිලා. ඔයා ඇඟ හිරි වැටිලා ඔහොම කරගෙන ඇස් දෙක ලොකු කරගෙන ඉන්නවා. ඔතනින් යනවා අම්මා. අම්මා මොනෝ ගියේද? අනිවාර්යෙන් පොල්ලක් අරගෙන හොඳට ගහයි හරි තොට කිව්වා කාලා කන්නියක්. අද්දකින් දිනවනේ. මෙහා ගන්න පුතෝ. ඔයා නිකන් චාර්ජරයට ගහන්න නැතුව ෆෝන් එක යූස් කරොත් හරිද? චාර්ජරයට ගහන්න නැතුව ෆෝන් එක යූස් කරොත් අකුණු වදින්නේ නැහැ ගොඩක් වෙලාවට. හරිද? අකුණු වදින්නේ නැහැ. හරි. හැබැයි පුතෝ ඔයා චාර්ජරයට ගහලා යූස් කරොත් මෙන්න මේ වර්ගයේ අකුණක් ඇවිල්ලා වදින්න පුළුවන්. දැන් තේරෙනව නේද? හැබැයි දැන් ඔයා ගෙදර ගිහිල්ලා ආයෙ අම්මලාට කියන්න එපා. සර් කිව්වා අකුණු ගහන වෙලාවට ෆෝන් එකට වදින්නේ නැහැ කියලා. ඔයා යූස් කරන්නේ ඒක ඔයාගේ වාසියට තියාගන්න එපා. සමහර ළමයි ඉන්න බං ඒක වාසියට තියාගන්නවා. අම්මට ගිහින් කියනවා සර් කිව්වනේ මේ ෆෝන් වලට අකුණු වදින්නේ නැහැ කියලා. වැස්ස වෙලාවෙත් පාවිච්චි කරනවා. හරි. ඒ දේ කරන්න යන්න එපා. මාව ගාවන්න එපා. හැබැයි ඔයා මේක හරියට දැනුමේ තියාගන්න. ඔයාගේ ඔළුවේ තියාගන්න මේක. හොඳේ? හරි. බලන් ඉන්නකො දැන්. අකුණක් හට ගන්න වෙලාවට මුලින්ම ඇති වෙන්නේ ආලෝකයේද ශබ්දයේද? ආලෝකයේ මං හිතුවා කියයි කියලා. මම අහපු ප්‍රශ්නේ හැටියට තේරුම් ගන්න මම ඇහුවේ අකුණක් හට ගන්නකොට හරිද? ආලෝකයේ ශබ්දයයි දෙකම එකපාර ඇති වෙනවා පුතෝ. හැබැයි මුලින්ම පෘථුවියට එන්නේ කවුද? මුලින් පොළවට එන්නේ කවුද? මුලින්ම පොළවට එන්නේ ආලෝකය. ඇයි ඒ? ආලෝකයේ වේගය වැඩි. ආලෝකයේ වේගය 3.8ක්. හැබැයි ශබ්දයේ වේගය 340 ms ශ්‍රේණිය එකයි. ඕක තේරෙන්න කියනවා නම් පුතෝ ආලෝකය කියන්නේ නිකන් මේ ඔයා හිතන්න හාවෙක් වගේ. හාවෙක් වගේ. මේ මම ලස්සන අඳින්න බෑ හොඳ hina වෙන්න එපා. ආලෝකය කියන්නේ හාවෙක් වගේ. ශබ්දය කියන්නේ ඉබ්බෙක් වගේ. ඉබ්බෙක් කියලා හරියන්නේත් නෑ. හොඳ ඉබ්බටත් වඩා මේ වේගය අඩු සතෙක් අපි ගමු. ලෝකේ වේගය අඩුම සතා කවුද? ස්ලොත් කියන සතා. හරි ස්ලොත්. අපි මට අඳින්න තේරෙන්නේ නැහැ මම නෝමල් අඳින්නම් කොහොම ඔන්නෝම. අන්න ඒ වගේ. හරි. මෙතන ඉන්නව පුතෝ නිසංසලා. මෙයාට ඇවිල්ලා අකුණ වදිනවා. වැදිලා මෙයා මැරෙනවා කියලා හිතන්නකෝ. ඇත්තටම නම් මං කියන්නේ මැරෙන්න එපා මේ. ಜಾතිත් මං දියුණු වෙන විදිය දිහා බලාගෙන ඉන්න ඕනේ. හරි කොහෙද හරියලා? දැන් හරි බලන්න ඉන්නේ. හරි. මෙයාට ඇවිල්ලා අකුණක් වදිනවා. වැදිච්ච පාර ඔයා හිතන්න මෙයා මැරෙනවා. හොඳට බුද්ධිමත් හිතලා කියන්න පුතෝ. අකුණ මෙයාට ඇවිල්ලා වදිනවත් එක්කම තමයි මෙයාට ආලෝකයක් පේන්න ගන්නෙ. එතකොට මෙයා මැරෙන වෙලාවට මෙයාට මොකක් විතරද මේ අකුණේ පේන්නේ? ආලෝකය විතරයි. මෙයා මැරෙන වෙලාවේ මෙයාට සද්ද ඇහෙනවද නැද්ද? සද්ද ඇහෙන්නේ නැහැ. ඇයි ඒ? සද්ද හිමීට එන්නේ ඔය. ඇත්තම කතාව තමයි
අකුණක් වැදිලා කෙනෙක් මැරුණොත් එයාට ගොඩාක් වෙලාවට අකුණේ සද්දේ ඇහෙන්නේ නැහැ. තේරෙනව නේද? එයාට ආලෝකේ පේනවත් එක්කම එයා මැරිලා යනවා. තේරෙනවද කියන එක පොඩ්ඩකින්? එතකොට ඔයා අකුණු ගහන වෙලාවට දැන් ඔයා අකුණු ගහනවා කියලා හිතන් ඉන්නේ මොකද්ද? ඔයා අකුණු ගහනවා කියලා හිතාගෙන ඉන්නේ සද්දේ ඇහෙනකොට ඩෝං ගාලා සද්දේ ඇහෙනකොට ඔයා හිතනවා අකුණ ගහනවා කියලා. නෑ පුතෝ, ඒ සද්දේ ඇහෙන වෙලාවේ අකුණ වැදිලා ඉවරයි. ඇත්තටම අකුණ වදින වෙලාව තමයි ආලෝකය එන වෙලාව. අකුණක් එන්න කලින් ඔය මේක පාට අහස ඩිම් වෙලා ඕෆ් වෙලා යනවා දැකලා තියෙනවනේ. අන්න ඒ වෙලාව තමයි පුතෝ අකුණ වදින වෙලාව. නැතුව සද්ද එන වෙලාව නෙවෙයි. සද්ද එන වෙලාවේ අකුණ වැදිලා ඉවරයි. ඔයා මොකෝ කරන්නේ? ඩෝං ගාලා සද්ද ඇහෙද්දි එක පාට ළඟ ඉන්න කෙනාව බදා ගන්නවා. එහෙම නැත්නම් අතේ තියෙන ෆෝන් එක උඩින් යවනවා. හරි. අත්දැකීම් තියෙනවා නේද? හරි. ඒ දේවල් කරන්න යන්න එපා. හරි. ඔයා සද්දේ ඇහෙන වෙලාව කියන්නේ ඇත්තටම අකුණ වැදිලා ඉවරත් වෙලා ඒ වෙලාවේ. ඒ වෙලාවේ කලබල වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ.